මම දවසක් වැඩට ගිහලා එනකොට මේ අපේ ගෙවල් වලට පල්ලෙහා තියෙනවා මේ ගලෝය. ගලෝයේ මේ නාන්න ගියා 6:04 විතර. ඒ යනකොට මේ මං රෙදියම ගලෝය ඉතින් කවුරුත් නැති ඉඳලා මේ දුවා ඇඳගෙන නෑ මං. නානකොට හිටියා එතන මාර්ගහක් වැටලා තියෙනවා. මේ මාර්ගහවුර හිටියා මේ සුදු පාට තරමකුයි අධික ෂර්ට් එකකුයි මේ ඔළුව ජටාව බැඳලා ඉන්නේ. ඒකල මං ඉතින් ඇහුවා මේ මාමා කියලා කතා කරා. කිසිම සද්දයක් තිබුණේ නැහැ. ඊට පස්සේ මේ අමන්නේ නිකන් ගිහලා මේ එකපාරක් ඔය මේ දෙපාර විතර ඔය එබිලා උඩට එනකොට මේ එන්නේ ටිකට උඩට ගියා. ඒ උඩට යනකොට මේ මං හිතුවා හොල්මන් තමයි කියලා. ඒකලා රෙදි සබන් අරන් මම ඔක්කොම තියදී මේ රෙදි සබන් ඔක්කොම තියදී මේ ආව ගොඩට. ගොඩට එල බලනකොට ඒත් මේ උඩට යනවා. ඉස්සෙනවා ටික. ඊට පස්සේ ඔව් උඩට ඉස්සෙනවා. ඒ රූපෙමයි. ටික ඉස්සෙනවා උඩට. ඒකල දුවගෙන ආව ගෙදර. ගෙදර එනකොට තුවායත් ගැලවිලා තුවාය ඇඳගෙන හරි මෙත් ඉතින් නෑ. කෙලින්ම ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා දාඩි දාලා එහෙම වැටෙන ගමන් මේ පවුවදා මේ මල් දරුවක් එම්ම අතුරලා තමයි සනීප වුණේ. එතකන් ඔළුවේ ගැක්කුමයි ඇඟට පණ නෑ. නැගිටින්න බෑ. ඒ දින්නේ ගුණා. ඉතින් ඒකෙන් පස්සේ නම් තාම අහුවෙලා නෑ. එකවතාවේ දැකලා තියෙනවා. එකවතාවේ දැකලා තියෙනවා. ඉතින් මේ අපේ ගෙවල් ළඟ මේ සුගාන භූමියක් තියෙනවා. ඒ සුගාන භූමිය නම් ගොඩක් දෙනෙක් අහුවෙලා තියෙනවා. ළඟදීත් අහුවෙලා තියෙනවා. ගෑනු කෙනෙක් තමයි ඉන්නේ සුදු පාට ඇඳගෙන. මේ ගෑනු කෙනෙක් හිටියේ? නෑ මං දැක්කේ පිරිමි කෙනෙක්. අතන ඉන්නේ ගෑනු කෙනෙක්. ගෑනු කෙනෙක් ඉන්නවමයි මේ ටිකේම අහුවෙනවමයි මේ පහුගිය දවස්වලත් මේ අහුවෙලා තිබ්බා එහෙම. ටික දෙක ටීවී වලට බයික් වල තමයි තනියම යනකොට තමයි අහුවෙන්නේ. වාහන වලට අහුවෙන්නේ නෑ. මේ තනියම ඒ පාරේ ඉස්සන් මේ හයාමාරින් පස්සේ 10න් මෙහා ඔය අතරතුර යනකොට කොටසකට අහුවෙලා තිනවා. අපිට කියනවා මෙහෙම අහුවුණා මෙහෙම හිටියා කියලා කියනවා. ඉතින් කවුරුත් ඒ පාරේ මේ හයාමාරේ යටින් පස්සේ දෙන්නේ තුන් දෙනෙක් නැතුව යන්නේ නෑ. තනිය යන්නේ. යන්නේ නෑ. ඔබ තමයි දැක්කේ නේ.